හායි කොහොමද? ඔන්න ඉතින් ලස්සන උදෑසනක ආරම්භයක්. ඉතින් මේක නම් උදේ 4 විතර මම වීඩියෝ කරේ. ඊට පස්සේ ඉතින් මම මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ ආයෙ 9 විතර. මේ බලන්නකො මීදුම වලට පේනවද? මේ දවස් ටිකේම ඉතින් ඔහොම තමයි අපේ පැත්තට නා මායි බබයි නැගිටිනකොට චුට්ටක් විතර ඉතින් මේ දවස්වල පරක්කු වෙනවා. මොකද උදේම නැගිට්ටොත් එයත් එළියට පනිනවා. ඉතින් එතකොට ලෙඩ වැඩි වෙනවා මේ මීදුමට එළිය ගියොත්. ඉතින් ඒ හින්දා මායි බබයි චුට්ටක් පරක්කු වෙලා තමයි නැගිටින්නේ. මේ නම් 9ට විතර ඇති. බලන්නකො අර තිබ්බ මීදුම් තත්ත්වය ඇත්තෙම නෑ. උදේට නම් එළියට බහින්නම බැරි තරම් හරිම විදිහට පොද වැටෙනවා. මේ විදිහට කොහෙවත් පේන්නේ නැති තරමට මීදුම. ඊට පස්සේ ටිකක් අහුවේ ඉඳලා තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. ඉතින් දැන් නම් අහුව වැටලා මිදුලට මායි බබයි මේ ලේස්ති වෙන්නේ මගේ වගාව පැත්තට පොඩ්ඩක් යන්න. ඉතින් උදේටයි හවසටයි මෙතෙන්ට ආවොත් ඉතින් වැඩේ එතෙන්ට යන එක හරි ආසාවෙන් මම යන තැනක් ඉතින්. මොකද අපි චුට්ටක් හරි මොනවා හරි යම් දෙයක් වගා කරවුවොත් ඒකෙන් ඵලදාවක් එනකන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට අපි මේ දේවල් වලට සාත්තු කරන්න ඕනි, ආදරෙන් බලා ගන්න ඕනි. ඉතින් මේ දේවල් වලට ආදරෙන් බලාගත්තම ඒ විදිහටම අපිට ඵලදාවක් එනවා. ඉතින් මේ පහුගිය දවස් ටිකේ මේකට ලිට් වගේක් අල්ලලා තිබුණා. මේ කොළ ඔක්කොම කහ වෙලා වගේ තිබුණා. ඉතින් මම ඒකට බෙහෙත් ස්ප්‍රේ කරවුවා ඊයේ උදේ. ඉතින් ඒ ටිකත් බලා කියාගෙන දැන් මේ ලේස්ති වෙන්නේ අද චුට්ටක් බිසි දවසක්. අම්මා ගෙදර ඉන්නවා මොකද අද පොඩ්ඩක් බිසි. මොකද මේ මම ඒක පස්සේ කියන්නම්. මේ බලන්නකො මෙයාගේ වැඩ ඉතින් පිහියක් කරන කපනවා අපි වගේම ඉතින් අර එළවලු කපනවා වගේ එයාත් කපනවා. මේක මොට්ට පිහියක්. මේ කැපෙන්නේ නැහැ. ඉතින් ඒක යාට මම තියලා තියෙන ඉල්ලනකොට දෙන්න. එහෙම තමයි ඉතින් අපි කරන දේවල් බලලානේ මේ දේවල් කරන්නේ යා. මේ කුරුල්ලෑල්ලන්ට හැමදාම මම බත් දානවා මොනවා හරි දානවා. කුරුල්ලෝ කාලා යනවා. කුරුද්දට ඇවිල්ලා හැමදාම දැන් කනවා යාලා. ඒ වගේ දේවල් දාලා ඉතින් බලාගෙන ඉන්න හරි සතුටින්. මං කිව්වේ අද වැඩ වැඩි කියලා. ඉතින් මේ දවස් ටිකේම එහෙම තමයි. අපි දැන් නාන තැනට අවුව වැටෙන්නේ නැහැ. ඉතින් මේ අවුව වැටෙන්නේ නැති හින්දා අපි කල්පනා කරා බාත්රූම් එකේ වැඩ තාම ඉවර නැහැ. ඉතින් බාත්රූම් එක පිටිපස්සෙන්ම නාන්න හදා ගන්නම් කියලා එළියේ. දැන් නාන තැනට අවුව චුට්ටක්වත් වැටෙන්නේ අපි ඉන්න පැත්තත් හරිම සීතල හින්දා මෙතෙන්ට මේ බලන්නකො මේ අවුව හවස් වෙනකම්ම තියෙනවා. ඉතින් අපි තීරණය කරා නාන්න මෙතන හදා ගන්නම් කියලා. ලොකු කන්දියක් තියෙනවා. එතන පස් ටික අයින් කරලා ටික ටික ඉඳ අරගෙන අපි මේ ලේස්ති වෙන්නේ මෙතන නාන්න හදා ගන්න. මේ කොන්ක්‍රීට් කරලා මේ හදා ගන්නම් කියලා. ඉතින් අම්මයි මායි තමයි මේ වැඩේට බැස්. ඉතින් බලන්නකො පොඩි දෙන්නත් ඇවිල්ලා මේ හැමදාම වෙලාව තියෙන වෙලාවට ඉතින් අම්මත් ගෙදර ආවම තමයි ඉතින් මේ වැඩ ටික කරගන්නේ. නැත්තම් ඉතින් මේ මට බබත් එක්ක තනියෙන් බැරි හින්දා මේ දවස් ටිකේම අපි මේ වැඩේ තමයි ඉතින් පස් ටික අයින් කරලා ඉඳ ගන්නවා. ඉතින් තාම හදලා ඉවර නැහැ. බාත්රූම් ඇතුලේ වැඩේ තාම ඉතින් ඉවර නැහැ. හිමීට කරගන්නවා. එතකන් ඉතින් අපි කොහොමත් එළියෙන් තැනක් නාන්න හදාගන්න එපා. දැන් තියෙන තැනත් හදලා තියෙන්නේ. ඉතින් එතන අයින් කරන්න හේතුව අර අවුව වැටෙන්නේ නැති එක. සීතල පරිසරයේ ඉන්න නිසා ඉතින් කොහොමත් අවුව ඕන නාන තැනට මේ බෑ එතන නාන්න හරි අමාරුයි. ෆ්‍රිජ් එකේ තිබ්බා වගේ වතුර. ඒ හින්දා තමයි මෙතන නාන්න හදාගෙන ඉතින් දැන් නම් අවුව වැඩි හින්දා වැඩේ නතර කරන්නම් කියලා ඉන්නේ. මොකද බබාලා දෙන්නත් එතන ඉන්නවා. යාලත් එක්කත් කරගන්න අමාරුයි. අපි මෙතන දිගටම හිටියොත් ඉතින් එයාලත් ඉන්න අපේ බබාට නිින්දකුත් නැහැ. එතරම් තමයි ඉතින් මම මේ කල්පනා කරේ දැන් 11න් පස්සේ වැටෙනව හරි සැරයි මෙතෙන්ට. ඒ හින්දා ඉතින් ආය මේ හෙට තමයි කරන්නේ. දැන් නාන්න ඕන මාත් නා ගන්න ඕන. බබාට කෑම හදලා අපිටත් කෑම හදන්න ඕනේ. මොකද අද උදේට කෑවේ රොටි. නැත්තම් වෙනදට නම් උදේට දවල්ට එකටම උයා ගන්නවා. බලන්නකො මේ රොකියත් මෙතනම තමයි. අපි වැඩක් කරවුවොත් එයාත් එතනම තමයි ඉඳගෙන ඉන්නේ. එහෙම තමයි ඉතින් අපි ආරක්ෂකයා. මේ දිනට නම් මෙතනින් එන්නම හිතෙන්නේ නැහැ. ඒ දින තවත් ඉන්නවා එතන. දැන් පොඩ්ඩක් බඩගිනි. ඉතින් තේ එකක් හදාගෙන බීලා බබාවත් වොෂ් දාලා එයාවත් නිදි කරවන්න ඕනේ. ඉතින් මම මේ විදිහට තේ එකක් හදාගත්තා. බබාට යෝගට් එකක් දුන්නා. එයාට මම තේ ගොඩක් මේ දෙන්නේ හවසට තමයි දෙන්නේ. ඉතින් මේ දැන් යෝගට් එකක් දුන්නා එයාට කන්න. ඉතින් අක්කගේ බබත් ඉන්නවා. එයා තාම ගියේ නැහැ. ඉතින් එයාත් මේ විදිහට මාත් එක්ක ඉඳගෙන තේ බොනවා. මෙතන අපි අර කුස්සිය පැත්තෙන් වෙන්න මේ පොඩි හඩ් එකක් ගහලා තියෙන්නේ. මෙතන ඉඳන් තමයි කොච්චර මේ ගේ ඇතුළේ තිබුණත් මෙතන ඉඳන් තමයි තේ බොන්නේ. කන්නේ එහෙම මෙතන ඉඳන් තමයි. මෙතෙන්ට හරි ආසයි මම. මෙතන ඉඳන් තමයි කන්නේ බොන්නේ ඉතින්. ඉතින් මේ විදිහට කියව ඉඳලා යත් එක්කත් තේ එකක් බිව්වා ඉතින්. ඊට පස්සේ ඉතින් අපේ බබාව මම තේ එක බීලා ඉවරලා නාවන්න තමයි එක්ක ගියේ. මේ
අපේ අක්කගේ බබා ඉන්නවනම් එයා සෙල්ලමම තමයි. ඒ චුට්ටක්වත් නිින්දක් නැහැ. මේ දවස් ටිකේ ඉතින් චුට්ටක් හරි අමාරුයි බලා ගන්න. මොකද ඉස්කෝලේත් නිවාඩු හින්දා එයාත් එක්කම තමයි සෙල්ලමම තමයි. ඉතින් බෑ එයාට නිදා ගන්න චුට්ටක් දෙන්න එපා අපි නේද? ඉතින් මම මේ ලේස්ති වෙන්නේ දැන් වතුර එකක් තිබුණා රත් වෙන්න කියන්නේ මේ අවුවේ. අවුවේ රත් වෙන්න තියබ වතුර එකක් කලින්ම මම උදෙම. ඉතින් ඒ හින්දා ඒකෙන් එයාව නාවලා මාත් නා ගන්න ඕන දැන්. ඉතින් එයාව නාවලා බලන්නකො තාම සෙල්ලම. මේ අක්කගේ බබා යනකම් මෙයා ඉතින් නැගිටින්නේ නැහැ එන්නෙත් නැහැ. එයාත් සෙල්ලම තමයි ඉතින්. මේ එයා ගියොත් නැගිටලා එනවා. නැත්තම් එයා ඉන්නවනම් මෙයා දිගටම සෙල්ලම් කර කර ඉන්න ආසයි ඉතින්. එහෙම තමයි ඉතින් ළමයි කාලේ ළමයි හරි එකතුයිනේ. ඊට පස්සේ මම මමවත් නිදි කරලා මාත් වොෂ් එකක් දාගෙන මම මේ තඩි පිටි උයන්න යන්න ලෑස්ති වෙන්න. උයන්න කියන්නේ ඉතින් මේ පතන රයිස් කුකර් එකට අම්ම ගහලා තිබුණා. ඉතින් මම මේ චිකන් වගේ තිබුණ එක මේ හොද්දා හදලා ගන්නම් කියලා. අක්කා කොස් වගේක් කියලා තිබුණා. ඒක දුන්නා. ඊට පස්සේ ආයෙ වැඩි දෙයක් හදන්න ඕනේ මහන්සි හින්දා. ඒකත් එක කෑවා. මම ඊට පස්සේ බබාට වෙනම කොහොමත් එයාට හදා ගන්නවා කෑම එක. එයාටත් කෑම එක හදලා මේ වෙලාව වෙනකොට නම් ඉතින් බබා නැගිට්ටා. නැගිටලා එයාටත් කන්න දුන්නා. ඊට පස්සේ ඉතින් ඔන්න සෙල්ලම් කූඩි තියනවා දැකලා කොහොමත් ඒක සෙල්ලම් කරේ නැතත් එයාට තිබ්බොත් ඒක දාන්න ඕනි. ඊට පස්සේ ඉතින් සෙල්ලම් කූඩෙත් එතන දාලා දීලා එයා ගාව මිනගෙන මම දවල්ට කෑවා. මේ වෙලාව නම් හරියටම බඩගිනි. මොකද උදේ කෑවෙත් රොටි. ඉතින් ඒ හින්දා මේ නාපු හින්දා බඩගින්න වැඩි වුණා. ඉතින් ඒ හින්දා දැන් මේ ඉඳගෙන මේ නිදාසේ කනවා. ඉතින් බබත් එක්කම ඉඳගෙන මොකද එයා මේ මෙතන ඉඳගෙන කන්නේ මම බෑ. එයා හැම වෙලෙම සෝෆා එකේ නගිනවා. ඒ හින්දා බයයි. ඊට පස්සේ කාලි වෙලා මෙන්න මේ මොතයි කියන ජෙලි එක තිබුණා. මම මේ ඩියුල් එක ඒකට මම ගොඩක් ආසයි. ඉතින් මේ ඩියුල් ෆ්ලේවර් එකට ඉතින් ස්ට්‍රොබෙරි එකත් කනවා. ඒ වුණාට ඉතින් මේක මේ ගෙනල්ලා ගොඩක් දවස් මට ඒක හදන්න අමතක වුණා. ඉතින් උදේ මොනවා හරි ගන්න යනකොට තමයි මේක දැක්කේ. ඊට පස්සේ මම මේකත් හදන්නම් කියලා මේ රැයට ගන්නවා. ඉතින් මම මේකත් හදලා මේ බලන්නකො මේවත් එක බෑ. යාට හැමදේම ඕන. මම මොකද ගන්නේ ඔක්කොම ඕන යාට. ඉතින් එයාව ළඟ තියාගෙන කෝලම් කර කර ඉතින් මෙයා ඉතින් මේක දැමම කන්න පුළුවන් එකක් කියලා වතුර එකක් තිබ්බා මේ පැහෙන්න. ඉතින් ඒකත් මේ උණු කරලා මේකට දාලා මම මේකට සීනි චුට්ටක් ඇඩ් කරනවා. මොකද මේකට කලින් සීනි දාන්න නැතුව මම හැදුවා ඒක පැණිරහ මදි වගේ. මෙන්න මෙයා මේ හායි හායි තමයි කියන්නේ කැමරාවට. කැමරාව දැක්කොත් හායි කියන පුරුදු වෙලා ඉන්නේ. දැන් ඉතින් කෝලම හරි කෝලම ඉතින්. ඉතින් මම මේකට සීනි චුට්ටක් ඇඩ් කරේ මොකද මේ කලින් මේම හදලා ඒක මට රහාවේ නැහැ. ඉතින් මම ඒකට සීනි හැන්දි එකමාරක් වගේ එකතු කරගත්තා. මම හරි ආසයි මේ ඩියුල් ෆ්ලේවර් එකට ජෙලි වලින් තියෙන. ඉතින් අනිත් ඒවාත් හොඳයි. ඒනට මම මේකට ගොඩක් ආසයි. ඒකත් මේ විදිහට හදලා පොඩ්ඩක් නිවෙන්න ඇරලා තමයි ෆ්‍රිජ් එකට දාගත්තේ. උණුවෙන් දාන්න හොඳ නැති හින්දා. ඊට පස්සේ ඉතින් හවස නම් ලොකු වැඩක් නෑ අර කරන්න උදේ කරානේ. හවසට ඉතින් අම්මා කෑම හදන්නේ. ලොකුට ඉතින් මොකුත් වැඩක් නෑ. බබත් එක්ක නිදහසේ ඉන්නවා මම මේක හදපු එක තමයි. ඊට පස්සේ සුපුරුදු පරිදි ඉතින් වෙනදා වගේම ඔන්නක එයාත් කවලම් කරන්න ඉල්ලන්නේ ඔය. එයා තමයි කවලම් කරන හැමදේම ඕන ඉතින් මේ වයසට. ඊට පස්සේ ඉතින් මම පහන තියලා දවසේ වැඩ ඉවර කරගත්තා මේ විදිහට. ඉතින් ආයෙත් අලුත් දවසක එනකම් පරිස්සමින් ඉන්න බායි.